යයිබෝන් කියලා පිළිගන්න අපිට කතා ගැන තාත්වික සංඛ්‍යා ගැන තාත්වික සංඛ්‍යා ගැන මුලින්ම කතා කරලා තියෙන අපිට ප්‍රකෘති සංඛ්‍යා ප්‍රකෘති සංඛ්‍යා කැපිටල් එන්න ගුණෙන් හඳුන්වනවා. ප්‍රකෘති සංඛ්‍යා කියන්නේ ශුන්‍ය ඇතුළත් ගණන සංඛ්‍යා. ඒ කියන්නේ බිංදුව ඇතුළත් 1 2 3 ඩොට් ඩොට් බිංදුව ඇතුළත් ගණන සංඛ්‍යා තමයි ප්‍රකෘති සංඛ්‍යා විදිහට හඳුන්වන්නේ. ඊළඟට අපි තියෙන නිකිල සංඛ්‍යා. ඒක අපි ඉස්සෙල්ට ගුණෙන් හඳුන්වනවා. නිකිල කියන්නේ ධන හා ඍණ පූර්ණ සංඛ්‍යා. ඒ කියන්නේ ඍණයි ධනයි ඔක්කොම තියෙන පූර්ණ සංඛ්‍යා තමයි නිකිල කියන්නේ. ප්‍රකෘති සංඛ්‍යාවේ ශුන්‍ය ඇතුළත් ගණන සංඛ්‍යා. ඒ කියන්නේ බිංදුවේ ඉඳන් නිකිල වලට බිංදුවක් තියෙනවා, ධනයි ඍණයි පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා. ඊළඟට තියෙන පරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යා කියන්නේ p බෙදීම q ආකාරයට ප්‍රකාශ කළ හැකි සංඛ්‍යා කියලා තමයි කියන්නේ මේකට. p බෙදීම q ආකාරයට pq නිකිල වෙන්න ඕන. හැබැයි q අසමානයි බිංදුව වෙන්න ඕන. මේකට උදාහරණයක් විදියට 8න් 5 2න් 1 වගේ අපිට පරිමේය සංඛ්‍යාවට උදාහරණ ලියන්න පුළුවන්. ඊළඟ තියෙන අපරිමේය සංඛ්‍යා. ඒ කියන්නේ පරිමේය නොවන සංඛ්‍යා. ඒක අපි q ඩෑෂ් විදිහට හඳුන්වනවා. ඒ කියන්නේ p බෙදීම q ආකාරයට පෙන්වන්න බැරි යා. මූල 2 මූල 3 මූල 5 මේ විදිහට එනවා. ඊළඟට ඉන්නේ තාත්වික සංඛ්‍යා. ඒක අපි කැපිටල් R ලකුණෙන් හඳුන්වනවා. තාත්වික සංඛ්‍යා කියන්නේ සියලුම පරිමේය හා අපරිමේය සංඛ්‍යා වලින් සමන්විත කුලකයට තමයි තාත්වික සංඛ්‍යා කියලා කියන්නේ. මේක අපිට කියන්න පුළුවන් ප්‍රකෘති සංඛ්‍යාවල උපකුලකයක් තමයි නිකිල සංඛ්‍යා. නිකිල සංඛ්‍යාවල උපකුලකයක් තමයි පරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යාවල උපකුලකයක් තමයි තාත්වික සංඛ්‍යා. මේ නිකිල නම් මේ ප්‍රකෘති සංඛ්‍යා නම් මේ නිකිල. මේ නිකිල නම් මේ පරිමේය සංඛ්‍යා. මේ පරිමේය සංඛ්‍යා නම් මෙතන තියෙන තාත්වික සංඛ්‍යා. ඒ කියන්නේ තාත්වික සංඛ්‍යා තමයි පරිමේයත් අපරිමේයත් ඔක්කොම තියෙන මේ ඔක්කොමයි තියෙන්නේ තාත්වික සංඛ්‍යා වලට.